ගඩොල් කැටයක උඩරිම ක්වොලිටියේ තියෙන විශේෂම හේතුව මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ ගඩොල්. මේ ගඩොල් හොඳටම වේලන්න ඕන. මේ දැන් ඒ කියන්නේ තෙතමනය චුට්ටක්වත් නැති වෙන උඩරිම වේලන්න ඕන. කලබලයට ගඩොල් පුච්චන්න හොඳ නැහැ. දැන් මේ විදිහට මේ හොඳටම වේලපු ගඩොල් මේ තියෙන්නේ. මේ ටික ඔක්කොම හොඳටම වේලිලා මේ ගානට වේලලා තමයි ගඩොල් පුච්චන්න ඕන. එහෙම නැත්නම් මේ ගඩොල් කැටේ ඇතුලේ තියෙන ජල වාෂ්ප පිට වෙන්න පටන් ගන්නවා. මේ ජලය පිට වෙන්න ගන්නවා වාෂ්ප වෙලා මේ පිච්චෙනකොට. එතකොට වෙන්නේ මේ ගඩොල් කැටේ සම්පූර්ණ පුපුරනවා. එතකොට කොච්චර මොන තරම් හොඳ පස් වර්ගයක් වුණත් කොච්චර මැටි පදම් කරත් මොන දේ කරත් වැඩක් නැහැ. අන්තිමේට මේ ගඩොල් කැටේ තියෙන වටිනාකම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. හදිස්සියට කලබලයට ගඩොල් පුච්චන්න ගත්තොත්. අපි එහෙම කරන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ගඩොල් හොඳටම වේලනවා. වේලලා තමයි පුච්චන්නේ. දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ පැත්ත සම්පූර්ණ හොඳටම වේලා තියෙනවා. මෙතනින් මේ පැත්ත වේලිලා මදි. මේ ටික සාමාන්‍යයෙන් වේලිලා මේ ටික වේලා මදි. එතකොට ඔබට පේනවා මේ ගඩොල් වල පාට ලොකු වෙනසක් තියෙනවා මේ පැත්තට එන්නේ. අන්න ඒ වගේ ගඩොල් පෝරණුවක් ගහනකොට අනිවාර්යයෙන්ම හොඳටම වේලිච්ච ගඩොල් විතරයි පෝරණුවට දාන්න ඕන. නැත්නම් ඒ ගඩොල් කැටේ වටිනාකම අනිවාර්යයෙන්ම නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ වගේ සුපිරිම ගඩොල් තමයි නිලන්ත බ්‍රික්ස් කිස්සමාරාම අපි අලෙවි කරන්න. මෙන්න මේ වගේ කලබලයට අපි බිස්නස් කරන්නේ නැහැ. කලබලයට බිස්නස් කරොත් අපේ ක්වොලිටි එක නැති වෙනවා. අපි ක්වොලිටි එක රඳවා ගන්න අනිවාර්යයෙන්ම හොඳට කාලය අරගෙන මෙන්න මේ වගේ හොඳට කාලය අරගෙන හොඳටම වේලලා තමයි අපි ගඩොල් පුච්චන්නේ. ඒක නිසා ඔබ නිවසක් ඉදි කරනකොට අනිවාර්යයෙන්ම බුද්ධිමත් තීරණයක් ගන්න. බොහොම ස්තුතියි.